විවිධ බදු බරක් අපේ රටේ ජනතාවට පටවන්න මේ ආණ්ඩුවට කටයුතු කරනවා. රැකියාව උත්පාදනය කරනවා කියන බලයක ආණ්ඩුව දිනෙන් දින කර්මාන්තශාලාව වැඩෙනවා. වරුවගේ අධ්‍යාපනය කලාකම්පා කරන උත්සාහ කරන ආණ්ඩුව තමයි පිළිගියා ප්‍රශ්න විසඳුම් දෙන්න නැතිවත් වෙන්නේ නැතිකොට ඒක මතක් කරලා දෙන්න විපක්ෂයේ අපිට වගකීමක් තියෙනවා කියන එකත් මගේ ආදරයම් මේ තාක්ෂ ආණ්ඩුවට පටගහනක නවත්තලා දැන්වත් වැඩ කරන්නේ කියලා අපි ආණ්ඩුවට මතක් කරලා දෙනවා. අපි ආණ්ඩුවට මතක් කරලා දෙනවා. රාජ්‍ය සේවකයෝ විනාශ කළ දෙනවා කියලා. අසාධාරණ රාජ්‍ය සේවකයෝ පල්ගන්න. තමන්ගේ දේශපාලන උවමනාවට රාජ්‍ය සේවකය හසුරුවන යන ලෝතාවරණ. තමන්ගේ දේශපාලන අවශ්‍යතාවය ඉස්සරහට රාජ්‍ය සේවකයෝ පාවිච්චි කරනවා. අවංක දක්ෂ රාජ්‍ය සේවකයෝ පැත්තක තියලා समस्त राज्य सेवे में තමන්ගේ දේශපාලන ග්‍රහණයට ලක් කරගෙන මේ ආණ්ඩුව උත්සාහ කරනවා. ඒ තුලින් समस्त राज्य सेवे කලාගෙන වටනවා. තවත් පැත්තකින් අපි ආදරණීය මේ තාත්තා. අද එක පැත්තකින් අධිකරණ පද්ධතියට බලපෑම් කරන ආණ්ඩුව උත්සාහ කරනකොට තවත් පැත්තකින් තමන්ගේ ග්‍රහණයට මෙලදී පොලිසිය පවරගෙන පොලිස්පති ගොඩනගලා අපි මතක් කරලා යනවා අපි විසඳ ගන්නා මේක ආණ්ඩුවට ජනාධිපතිතුමනි දැන්වත් ඔබට ඔබේ දේශපාලන යාන්ත්‍රණය මෙරටේ ජනතාවට දීපු පොරොන්දු ඉටු කරගන්න බැරි වෙනකොට ඒකට මෙරටේ අහිංසක පොලිස් නිලධාරියා වගේම ශ්‍රී ලංකා පොලිසිය පිරිත හමුදාව රාජ්‍ය සේවය